ගයිස් මේ විඩියක බලන්න හදන විදිහ දන්නවද මුලින්ම මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප්ස් දෙකක් රෙකෝඩ් කරගන්න දැන් වීඩියෝස් දෙක ඉම්පෝර්ට් කරගන්න CapCut එකට CapCut එකට වීඩියෝස් දෙක ඉම්පෝර්ට් කරගෙන මුලින් මෙන්න මේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එකට දෙවෙනි වීඩියෝ ක්ලිප් එකට ඇවිත් ඔයා මෙන්න මේ වගේ ඇක්ට් එකක් කරන තැන බලලා ඒ ඇක්ට් එක කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ වගේ තැනකින් මෙන්න මෙහෙම කට් එකක් දාගන්න කට් එකක් දාලා මෙන්න මේ වීඩියෝ කොටස ඩිලීට් කරන්න ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ කොටසේ ප්ලේ හෙඩ් එක මෙන්න මෙහෙ මුලම තියාගෙන ඉමේජ් එකක් ගන්න යන්න ෆ්‍රීස් වලට ගිහින් ඉමේජ් එකක් ගන්න ඉමේජ් එක අරගෙන ඒ ඉමේජ් එක ඕවර්ලේ කරගන්න ඕවර්ලේ කරලා ඒක ඩ්‍රැග් කරගෙන එන්න මෙන්න මේ මේන් ට්‍රැක් එක යටට ඒ කියන්නේ පළවෙනි වීඩියෝ ක්ලිප් එක යටට මෙන්න මේ විදිහට මේ ඉමේජ් එක අරගෙන ඇවිත් මෙන්න මේ වගේ හදාගෙන ඉමේජ් එක සිලෙක්ට් කරන්න යන්න remove background වලට remove background වලට ගිහින් ඔයාලට තියෙන free version එක නම් මේ custom removal වලට ගිහින් මෙන්න මේ brush tool එක පාවිච්චි කරලා background එක remove කරගන්න ඔයාලට තියෙන්නේ pro version එක නම් මෙන්න මේ auto removal වලට ගිහින් background එක remove කරගන්න මෙන්න මේ විදිහට කරගෙන යන්න splice වලට ගිහින් මෙන්න මේ heart කියන එක දෙන්න ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට color එක මෙන්න මෙහෙම හදා ගන්න මේ විදිහට කරගෙන play head එක වීඩියෝ එකේ මුලටම අරගෙන එන්න select කරන්න මෙන්න මේ image එක select කරලා යන්න mask වලට ගිහින් මෙන්න මේ horizontal කියන mask එක select කරන්න select කරලා එක මෙන්න මේ විදිහට හදා ගන්න හදාගෙන image එක මුලම මෙන්න මෙහෙම keyframe එකක් add කරන්න keyframe එකක් add කරලා play head එක ඉස්සරහට අරගෙන එන්න ඉස්සරහට අරගෙන ඇවිත් තව keyframe එකක් add කරන්න mask එක spray එක ගාවට මෙන්න මෙහෙම අරගෙන එන්න මෙන්න මේ විදිහට keyframe add කර mask එක spray එක ගාවට මෙන්න මෙහෙම අරගෙන එන්න මෙන්න මේ විදිහට කරගෙන play head එක අරන් එන්න මෙන්න මේ image එකේ මෙන්න මේ වගේ තැනකට අරගෙන ඇවිත් මෙතනින් cut එකක් දාගන්න cut එකක් දාලා මේ වීඩියෝ කොටස select කරන්න select කරලා යන්න effects වලට ගිහින් body effects වලට යන්න body effects වලට ගිහින් මෙන්න මේ electro border 2 කියන effect එක add කරගන්න මෙන්න මේ විදිහට කරගෙන select කරන්න spray කරන වීඩියෝ clip එක select කරලා එක මෙන්න මේ විදිහට duplicate කරගන්න duplicate කරලා එක overlay කරගන්න overlay කරලා එක drag කරගෙන එන්න මෙන්න මේ clips දෙක යටට මෙන්න මේ වගේ drag කරගෙන ඇවිත් select කරන මේ වීඩියෝ clip එක select කරලා යන්න remove background වලට ගිහින් මේ කැමති tool එකක් පාවිච්චි කරලා background එක remove කරගන්න මේ විදිහට කරගෙන වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් අපේ channel එකේ තියෙනවා. අපිව follow කරලා ඒ දේවලුත් ඉගෙන